අයිබෝන් මේ අර බෑග් වල වගා කරලා තියෙන ඉඟුරු වල මේ කොළ කහ වෙලා තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්වන්න ආවේ මේක තමයි හැමෝටම තියෙන ප්‍රශ්නයක් මේක මේ බොහෝ දුරට හැම වගාවකම මේ ප්‍රශ්නේ තියෙනවා මේ බලන්න මේකේ සමහර කස් තියෙනවා ඊට නිරෝගීව වර්ධනය වෙලා තියෙනවා මෙන්න මේ විදිහට ඊට අමතරව අනිත් ඒවා ගේ මෙන්න මේ විදිහේ මේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් කොළ කහ වෙලා සහ මේ වගේ සමහර වෙලාවට කොළ අග්ගිස්සේ මැරෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකට මම බෙහෙතක් අරන් ආවිලා තියෙනවා. මෙන්න මේක දැනට මම ගෙනාවේ මැන්කොසෙබ් කියන එක. මේක දිලීරනාශකයක්. දිලීරනාශකයක් මේක. ඉතින් ඉඟුරු වල දැන් දාලා තියෙනවා ඉඟුරු වගාවේ පත්‍ර ලප රෝගය මේක පාවිච්චි කරන්න පුළුවන්. තවත් බෝගොල්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම ඉඟුරු වගාවටත් මම මේක තමයි දැනට ගෙනාවේ. එතකොට මේක මේ සුමාන දෙකෙන් දෙකට වගේ මම මේ වගාවට දාන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද මේක එහෙම නැත්තම් පාලනය කරගන්න ටිකක් අමාරුයි. ගොඩක් ගස්වල තියෙන මේකේ තව තියෙනවා මේ කොළවල පණුව ඉන්න එකකුත් තියෙන මේ සමහර විට මේ විදිහේ කොළ රවුන්ඩ් කරලා තියෙනවා නම් මම උදේ එකක් දැක්ක මේකේ ගහක පණුවෙක් හිටිය ඇත්තට මේකේ මෙන්න මෙතන මේ විදිහේ කොළ කාලා තියෙනවා නම් සහ මේ විදිහේ රවුන්ඩ් කරලා තියෙනවා නම් ඒ වගේ අනිවාර්යෙන් පණුවෙක් ඉන්නවා. එතකොට ඒකට මම මේකට නම් ඇබමැක්ටින් ගහුවා. මොකද මම අර ලයිමරිස් වලට ගහන්න ගෙන එකක් වෙන්න බලන්න මේකේ පණුවෙක් ඉන්නවා. මේ ඒකට දැන් මේක බොහෝ දුරට මේ ඉතා ඉක්මනින් බෝ වෙනවා මේ පණුව. ඒක නිසා මේකට ඇබමැක්ටින් මම ගිය සැරේ ගහුවා මේක හරි ගියා. අඩු වුණා දැන් ආයෙත් බෝ වෙලා තියෙනවා. ඒක මේකටත් මම ඇබමැක්ටින් තමයි ගහන්න හිතාගෙන ඉන්නේ. අනිවාර්යයෙන්ම මේක ඉක්මනින්ම පාලනය කරගන්න ඕන දෙයක්. මොකද පණුව බෝ වුණොත් එහෙම තියන්නේ නැහැ. එක එකක්වත් අනිවාර්යෙන් ඒව ඔක්කොටම මේකේ තියෙන පණුවෙක් නේ. මම බලා ගන්න බෑ. right මෙන්න ඒක නිසා මේ වගේ තියෙන පුළුවන් තරම් ඉක්මනට ඇබමැක්ටින් එකක් හෝ තව මේකට වෙන අණුවන්ට බෙහෙතක් මොකක් හරි ගහගන්න මේ මම නම් ඇබමැක්ටින් ගහපු එක හරි ගියා. සහ මම බලන්න නැන්ද මේකට මැන්කොසෙබ් ගහන්න සුමාන දෙකෙන් දෙකට අනිවාර්යයෙන්ම වගාව පාලනය කරගන්න පුළුවන්. right okay thank you.